අයිබෝවන් දියවැඩියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන දැනුවත් කිරීමේ වැඩසටහන සමග තමයි ඔබ මේ එකතු වී සිටින්නේ. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ දියවැඩියාව සම්බන්ධයෙන් දියවැඩියාව කියන්නේ මොකක්ද? දියවැඩියාවේ වර්ග මොනවද තියෙන්නේ? ප්‍රධාන වශයෙන් දියවැඩියාව වර්ග කරන්නේ කොහොමද? දියවැඩියාවේ ප්‍රධාන සංකූලතා මොනවාද? සහ දියවැඩියාව හඳුනා ගන්නා ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් මෙම වැඩසටහනේදී අප විසින් සිදු කරනවා. මීට පෙර අපි දියවැඩියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරා. ඒ වැඩසටහනේදී ඇත්තටම දියවැඩියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමකට වඩා අපේ ඇඟ ඇතුලේ කොහොමද රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නේ ඒ සම්බන්ධයෙන් අපේ අග්න්‍යාසයෙන් හදන ඉන්සියුලින් හෝමෝනය ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් තමයි අපි දැනුවත් උනේ. අද මේ දැනුවත් කිරීමේ වැඩසටහනේදී දියවැඩියාව කියන්නේ මොකක්ද? දියවැඩියාවේ ඇතිවන සංකූලතා, ප්‍රධාන සංකූලතා සහ දියවැඩියාව හඳුනා ගන්න ආකාරය සම්බන්ධයෙන් අපි දැනුවත් වෙමු. හරි. මීට පෙර අපි කතා කරපු ලෙක්චර් එකේ මාතෘකාව වුණේ ඔබේ රුධිරයේ සීනි මට්ටම ස්වභාවිකව පාලනය කරන ආකාරය සම්බන්ධවයි. මෙහිදී අපේ අග්න්‍යාසයේ ඉන්සියුලින් හැදෙන විදිහ සහ ඒ ඉන්සියුලින් වලින් අපේ ඇඟේ තියෙන රුධිරයේ තියෙන ග්ලූකෝස් එහෙම නැත්නම් සීනි මට්ටම අඩු කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් අපි දැනුවත් වුණා. ඒ නිසා අපි එතනින් එහාට අලුත් දේවල් ටිකක් දැනගන්න අපි අද ලෙක්චර් එක පාවිච්චි කරමු. මුලින්ම අපි දැනගමු මොකද්ද මේ දියවැඩියාව කියන්නේ? දියවැඩියාව ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු මොනවද? දැන් දියවැඩියාව ඇති වෙන ආකාරය අනුව අපිට දියවැඩියාව වර්ග කරන්න පුළුවන්. දැන් දියවැඩියාව ඇතිවීම ඉන්සියුලින් නැති පුද්ගලයෙක්ගෙන් ඇතිවන තත්වයයි ඉන්සියුලින් තියෙන පුද්ගලයෙක්ගෙන් ඇතිවන දියවැඩියාවේ තත්වයයි දෙකක්. හැබැයි අවසාන වශයෙන් අපි දකින්නේ රුධිරයේ සීනි මට්ටම එහෙම නැත්නම් ග්ලූකෝස් මට්ටම වැඩි වීමක් තමයි. සාමාන්‍යයෙන් දියවැඩියාවක් ඇතිවීම රුධිරයේ ඉන්සියුලින් මගින් ග්ලූකෝස් පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇතිවන තත්ත්වයක්. මේකට ප්‍රධාන වශයෙන් අපේ ඇගේ එහෙම නැත්නම් අපේ අග්න්‍යාසයේ ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම හෝ ඉන්සියුලින් නිසි පරිදි ක්‍රියා නොකිරීම කියන හේතු දෙක ප්‍රධාන වශයෙන් බලපෑමක් සිදු කරනවා. මේ හේතුව නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම නිරන්තරයෙන්ම වැඩිවීම සිද්ධ වෙනවා. මේක අපි හඳුන්වනවා දියවැඩියාව කියලා. දියවැඩියාව කියන්නේ දීර්ඝකාලීන රෝගී තත්ත්වයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව අපි දියවැඩියාව ගැන දැනුවත් වීමේදී ප්‍රධාන වශයෙන් දියවැඩියාව කාණ්ඩ කරන්න පුළුවන්, වර්ග කරන්න පුළුවන් ප්‍රධාන අවස්ථා තුනකට, ප්‍රධාන වර්ග තුනකට අපිට වර්ග කරන්න පුළුවන්. මීට අමතරව තව වර්ග තියෙනවා. මේ අපේ සාමාන්‍යයෙන් සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන වර්ග තුන. පළමු වර්ගයේ දියවැඩියාව එහෙම නැත්නම් ඩයබටිස් මෙලයිටස් ටයිප් 1, දෙවන වර්ගයේ දියවැඩියාව ඩයබටිස් මෙලයිටස් ටයිප් 2 සහ ගර්භණී අවධියේ ඇතිවන දියවැඩියාව එහෙම නැත්නම් අපි කියනවා ජෙස්ටේෂනල් ඩයබටිස් මෙලයිටස්. මේ තමයි අපේ සමාජයේ බහුලව දකින්නට ලැබෙන දියවැඩියා වර්ග තුන. පළමු වර්ගයේ දියවැඩියාව, දෙවන වර්ගයේ දියවැඩියාව සහ ගර්භණී සමයේ ඇතිවෙන දියවැඩියා තත්ත්වය. දැන් අපි මේ එකින් එක පොඩි විස්තරානුකූලව දැනගමු. හරි. පළමු වර්ගයේ දියවැඩියාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ අග්න්‍යාසයේ තියෙන බීටා සෙල්ස් කියලා සෛල වර්ගයක්. බීටා සෛල, මේ බීටා සෛල වලින් ඉන්සියුලින් හදනවා. ඒ ඉන්සියුලින් වලින් තමයි අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමට නොදී සාමාන්‍ය තත්ත්වයේ පවත්වාගෙන යන්නේ. එතකොට මේ පළමු වර්ගයේ දියවැඩියාවේදී සිද්ධ වෙන්නේ ඉන්සියුලින් ශ්‍රාවය වීමක්, නිෂ්පාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඉන්සියුලින් හැදෙන තත්ත්වයකට උනත් යන්න පුළුවන්. ශරීරයේ ඉන්සියුලින් නිපදවන්නේ නැත, නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතින්න පුළුවන්. මේ ඉන්සියුලින් තත්ත්වය එහෙම නැත්නම් මේ පළමු වර්ගයේ දියවැඩියා කියන තත්ත්වය බොහෝ විට අපි දකිනවා සාමාන්‍යයෙන් ළමයින්ගෙන් සහ යෞවන වයසේ පසු වන අයගේ. ඒතර මේ
ළමයින්ගෙන් සහ යෞවන වයසේ පසුවන අයගෙන් තමයි පළමු වර්ගයේ දියවැඩියා තත්ත්වය බොහෝ විට අපි දකින්නේ. ඊට අමතරව ඉන්සියුලින් හැදෙන්නේ නැති නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම අධික ලෙස වැඩි වෙනවා. දැන් අපේ පැන්ක්‍රියස් එකෙන් එහෙම නැත්නම් අග්න්‍යාසයෙන් ඉන්සියුලින් හැදීම සිද්ධ වෙන්නේ නැහැනේ. ඒ නිසා මොකද වෙන්නේ? ඉන්සියුලින් වලින් පාලනයෙන් තොරව ගිහිල්ලා අපේ රුධිරයේ තියෙන සීනි මට්ටම අධික ලෙස වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට මේ පළමු වර්ගයේ දියවැඩියා තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු මොනවාද? හේතු මොනවාද කියලා බැලුවොත් අපි දකින දෙයක් තමයි මේ ඔටෝ ඉමියුන් තත්ත්වය. එහෙම නැත්නම් ඔටෝ ඉමියුන් ඩිසීසස් කියලා අපි කියනවා. අපේ ශරීරයේ ආරක්ෂාවට තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අපේ අග්න්‍යාසයේ තියෙන බීටා සෙල්ස් වලින් ඉන්සියුලින් හදන්නේ. අනේ බීටා සෙල්ස් වලට යම් බලපෑමක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් විනාශ කිරීමක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් අඩපණ කිරීමක් සිද්ධ කරනවා. මේ හේතුවෙන් අපේ ඉන්සියුලින් නිෂ්පාදනය අඩු වෙලා ගිහලා සම්පූර්ණයෙන්ම නැවතීමක් සිද්ධ වෙනවා. මේක තමයි ප්‍රධාන වශයෙන් හේතුවක් විදිහට බලපන්නේ. ඊට අමතරව අපේ පවුලේ එහෙම නැත්නම් ඔයාගේ පවුලේ දියවැඩියාව තියෙනවා නම් පවුලේ දියවැඩියා තත්ත්වයේ තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඒකත් ඔයාට මේ පළමු වර්ගයේ දියවැඩියා තත්ත්වය ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඊට අමතරව යම් ආසාදන වෛරස් වෙන්න පුළුවන්, බැක්ටීරියල් වෙන්න පුළුවන්. අපේ අග්න්‍යාසයට ආසාදන ලක්වීම හේතුවෙන් ඒ බීටා සෙල්ස් විනාශ වීම හේතු වෙනොත් මේ තත්ත්වෙ වෙන්න පුළුවන්. ඊට අමතරව පවුලේ දියවැඩියා ඉතිහාසය කියලා කියන්නේ ඥාන වලින් ඔයාට උරුම වීමේ හැකියාවකුත් තියෙනවා. මේවා තමයි ප්‍රධාන වශයෙන්ම දියවැඩියා පළමු වර්ගයේ දියවැඩියාවට බලපාන හේතු වෙන්නේ. හරි. එතකොට මේ පළමු වර්ගයේ දියවැඩියාවට බලපාන හේතු ටික අපි දැනගෙන එතනින් එහාට අපි යමු දියවැඩියාවේ ප්‍රතිකාර සහ මැනේජ්මන්ට් එක ගැන පොඩ්ඩක් ඩිස්කස් කරන්න. දැන් මම ඊළඟ දේශනාවේදී බලාපොරොත්තු වෙනවා දියවැඩියාව සම්බන්ධයෙන් වැඩිදුර මේ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් කතා කරන්න. එතකොට අපි ඊළඟ ලෙක්චර් එකේදී දියවැඩියාව සම්බන්ධයෙන් ප්‍රතිකාර සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඉතින් මේ මෙතනදිත් අපි නිකන් දියවැඩියාව මොකක්ද වර්ගය කියලා ඉස්සරහට යන්නේ නැතුව නිකන් අයිඩියා එකක් ගන්න නැතුව අපි පොඩ්ඩක් බලමු දියවැඩියාව සම්බන්ධයෙන් දිනපතා ඉන්සියුලින් නැන්නත් කිරීමට සිද්ධ වෙන. ඒකට හේතුව තමයි මෙයාලට ඉන්සියුලින් නැහැ. ඒ වගේම අනිවාර්යෙන් ආහාර පාලනය සහ નિયમિત ව්‍යායාම සිදු කිරීමට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ අධික ඉන්සියුලින් නැති නිසා අධික ලෙස රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම පාලනයකින් තොර වීම ගොඩාක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ආහාර පාලනය සහ નિયમિત ව්‍යායාම අනිවාර්යෙන් සිද්ධ කළ යුතුමයි. ඊට අමතරව පළමු වර්ගයේ දියවැඩියාව කියන తত্ত্বය පාලනය කිරීමක් කරන්න පුළුවන් යම් ආකාරයකින් ඉන්සියුලින් ලබා දීමක් සහ අපි අපේ ජීවන රටාව හරියට පවත්වාගෙන යාම තුලින්. හැබැයි මේක අපිට නිට්ටාවටම සුව කරන්න බැරි වෙන්නේ අපේ බීටා සෙල්ස් වලින් ඉන්සියුලින් හැදෙන්නේ නැති නිසා. නමුත් මුලින් අඳුරා ගැනීම එහෙම නැත්නම් ඊටමත් ඉක්මනට මේ தત્ත්වය අඳුරා ගැනීම පසු කාලීනව සංකූලතා අවම කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. දීර්ඝ කාලීන සංකූලතා හෝ කෙටි කාලීන සංකූලතා වලින් ආරක්ෂා වෙන්න එහෙම නැත්නම් අඩු කරන්න මේ හඳුනා ගැනීම හේතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපිට ඉතිහාසයේ යම් සාධකයක් තියෙනවා නම් අපේ පවුලේ කෙනෙක් ඉන්නවා කියලා දන්නවනම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ தત્ත්වය ඉක්මනට අඳුර ගන්න ඕන. අඳුරගත්තොත් අපිට ඉදිරියේ තියෙන සංකූලතා தত্ত্ব මග අරගන්න ඒකට හේතු වෙනවා. අපිට ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කතා කරමු අපි කොහොමද ඒ ගැන අඳුරගන්නේ කියන එක, රෝගය අඳුරගන්නේ කොහොමද කියන එක. ඒ ගැන දැනුවත් වීමත් සමග ඔයාලට පුළුවන් මේ தત્ත්වය අඳුනා ගැනීමක් ඉක්මනටම කරන්න. ඊළඟට අපි යමු දෙවන වර්ගයේ දියවැඩියාව එහෙම නැත්නම් ඩයබටිස් මෙලයිටස් type 2 ගැන අවධානය යොමු කරන්න. මේකෙදී අපේ ඇඟේ ඉන්සියුලින් හැදෙනවා, අපේ අග්න්‍යාසයේ ඉන්සියුලින් හැදෙනවා. හැදෙන ඉන්සියුලින් වලට හරියට වැඩ කරන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉන්සියුලින් ඕන තරම් අපිට තියෙනවා. ඒ ඉන්සියුලින් වලින් කරන වැඩ ප්‍රමාණයක් තියෙනවනේ. රුධිරේ තියෙන සීනි වලට යම් දේවල් කරනවා, ආත්මාවට දාලා එක දේවල් හදනවා. ඔය මසල් සෙල් වලට දාලා එක දේවල් හදනවා. සෛල වලට භාවිතා කරන්න දෙනවා. සෛල ඇතුළට දාන්න ඕනේ. මෙන්න මේ ඉන්සියුලින් වලින් මේ කරන වැඩ ටික කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මේකට අපි කියනවා ඉන්සියුලින් රෙසිස්ටන්ස් තත්ත්වයක් කියලා. එතකොට මේ දෙවන වර්ගයේ දියවැඩියාව තියෙන patientsට රෝගීට ඉන්සියුලින් රෙසිස්ටන්ස් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා යාලට ආපහු ඉන්සියුලින් ලබා දීමෙන් වැඩක් වෙන්නේ නැහැ. තියෙන ඉන්සියුලින් භාවිතා කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා නම් අන්න ඒක තමයි අවස්ථාව වෙන්නේ ඒ රෝගියාව
සුව කර ගැනීමට පාලනය කර ගැනීමට මේකෙදී වෙන්නේ ඉන්සියුලින් නිසි ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වීම. එතකොට ඔයාලට කලින් කිව්වා ඉන්සියුලින් වලින් තමයි බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු කරන්නේ. එතකොට ඉන්සියුලින් අඩුවීම හෝ ඉන්සියුලින් තිබ්බත් වැඩ කරන්නේ නැතිවීම වගේ දේවල් නිසා අවසාන ප්‍රතිඵලය වෙන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වීම. ඒක අදාළ වෙන්නේ නැහැ ටයිප් 1 එකෙන් ආව එකක්ද ටයිප් 2 එකෙන් ආව එකක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අද අවසානයේදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. ඒ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීම හරහා අපිට සිද්ධ වෙන සංකූලතා ඉදිරියේදී කතා කරමු. ඒ සංකූලතාවම කර ගැනීම තමයි අපේ මේ දේශන මාලාවේ ප්‍රධාන වශයෙන් අරමුණ වෙන්නේ. හරි. දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කරන්න පුළුවන් තත්ත්වයේ ඉන්නවා. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න අහිතකර ආහාර සහ ජීවන රටාව ඇති අයට මෙන්න මේ දෙවන වර්ගයේ දියවැඩියා තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි. අහිතකර ආහාර අහිතකර ජීවන රටාවක් තියෙනවා නම් ඔයා අද ඉඳන් කල්පනා කරන්න ඕනේ මම මේක අඩු කරලා හිතකර තත්ත්වයට එනවා කියලා. හරි. මීට අමතරව දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු තමයි ඉන්සියුලින් රෙසිස්ටන්ස් තියෙන ඉන්සියුලින් අපේ ඇඟේ තියෙන සෛල හරියට ප්‍රතිචාර දක්වන්නේ නැහැ තියෙන ඉන්සියුලින් වලට. ඊට අමතරව අධික බර වාගේ බර බලන්න වාගේ BMI යගේ බලන්න අධික ලෙස ස්ථූල නම් එහෙම නැත්නම් ඔබේසිටි වැඩි නම් ඔයාට දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ හැකියාව වැඩි. ඊට අමතරව වාගේ පවුලේ ෆැමිලි හිස්ටරි එක ඊට අමතරව අහිතකර ආහාර ව්‍යායාම අඩුකම වයස වැඩිවීම ඒජින් ඊට අමතරව ස්ට්‍රෙස් අධික මානසික ව්‍යාකූලතාව එහෙම නැත්නම් අධිමානෝ සංවේදී පීඩනය එහෙම නැත්නම් ස්ට්‍රෙස් කියලා අපි කියනවා. මේකත් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්සියුලින් තියෙනවා තිබ්බට වැඩක් නැහැ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ නිසා අපි රිලැක්ස් එකේ හිටියොත් සමහර වෙලාවට මේ தත්ත්වේ අවම වීමක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. ඊට අමතරව දෙවන වර්ගයේ දියවැඩියාවේදී අපි ප්‍රතිකාර වශයෙන් එහෙම නැත්නම් අපි පාලනය කිරීමට බොහෝ විට ඉන්සියුලින් එන්නත් කිරීමක් සිද්ධ කරන්නේ පළමු වර්ගයේ දියවැඩියාව තියෙන පේෂන්ට්ස් වලට තමයි වැඩියෙන්ම. හැබැයි මේකෙදි අපි පෙති වර්ග ගොඩක් වෙලාවට මෙට්ෆෝමින්, ග්ලික්සයිඩ්, ඒ වගේ සිටග්ලිප්ටින් ඒ වගේ මෙඩිකේෂන්ස් වලට තමයි වැඩිපුරම අවස්ථාව තියෙන්නේ. හැබැයි සමහර අවස්ථා තියෙනවා සමහර වෙලාවට පේෂන්ට්ස්ට රෝගීන්ට මේ බෙහෙත් වලට අමතරව පෙති වලට අමතරව සමහර අවස්ථාවලදී ඉන්සියුලින් එන්නත් කිරීමටත් සිද්ධ වෙනවා. ඒක తాවකාලික වෙන්න පුළුවන් බොහෝ විට. ඒක ප්‍රධානම දෙයක් නෙමෙයි. පළමු වර්ගයේ දියවැඩියාව ආයත අනිවාර්යෙන් ඉන්සියුලින් දෙනවා. දෙවන වර්ගයේ ආයත ප්‍රධාන වශයෙන් පෙති වර්ග තමයි එන්නේ. ඊට අමතරව ඉන්සියුලින් භාවිතය කිරීමට හැකියාවකුත් තියෙනවා. ඒ නිසා අපි ඒව ගැන වැඩිදුර විස්තර ඊළඟ සෙෂන් එකේදී අපි කතා කරමු ප්‍රතිකාර කිරීම සහ මැනේජ්මන්ට් එක සම්බන්ධයෙන්. ඊළඟට ආහාර පාලනය නියමිත ව්‍යායාම කිරීම අනිවාර්යයෙන් සිද්ධ කළ යුතු වෙනවා දෙවන වර්ගයේ දියවැඩියාව තියෙන අය. තුන්වන දියවැඩියා වර්ගයේ අපි මේකෙදි කතා කරන පළවෙනි දියවැඩියාව දෙවන දියවැඩියාවට අමතරව ප්‍රධාන වශයෙන් අපි සමාජයේ දකින ඊළඟ දියවැඩියා වර්ගය තමයි ජෙස්ටේෂනල් ඩයබටිස් මෙලයිටස් එහෙම නැත්නම් ගර්භණී තත්වයේදී ඇතිවෙන දියවැඩියා තත්වය. මේක බොහෝ විට తాවකාලිකයි. අම්ම කෙනෙක් ඒ ප්‍රෙග්නන්සි කාලෙදී අපේ රුධිරයේ තියෙන සීනි මට්ටම తాවකාලික වශයෙන් ඉහළ යාමක් තමයි අපි දකින්නේ. ඒකට හේතු වශයෙන් ගොඩක් වෙලාවට ගර්භණී අවධියේදී අපේ ඇඟේ සිද්ධ වෙන අම්ම කෙනෙක්ගේ ඇඟේ සිද්ධ වෙන හෝමෝන වල වෙනස් වීම සහ හෝමෝන වලට ප්‍රතිචාර දක්වීම වෙනස් වීම වෙන්න පුළුවන්. මේක ගර්භණී කාලයේදී පමණක් ඇතිවන රුධිරයේ සීනි වැඩිවීම. ගර්භණී කාලය ඉවර කරාට පස්සේ බොහෝ විට ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම ගර්භණී නොවන කාලයේදී රුධිර සීනි සාමාන්‍ය වූ කාන්තාවකටත් මේ තත්ත්වය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඔයාගේ බ්ලඩ් ෂුගර් නෝමල්. හැබැයි ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ එන්න පුළුවන්. මේක බොහෝ විට එහෙම තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඊට අමතරව ගර්භණී තත්ත්වයේ ඇතිවෙන දියවැඩියාවට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා අර ඉන්සියුලින් රෙසිස්ටන්ස් තත්ත්වයේ ඇතිවීම කලින් කිව්වා වගේ. මේකෙදි ප්‍රධාන වශයෙන් අපේ ඇඟ ඇතුලේ තියෙන හෝමෝන වල වෙනස් වීම තමයි මම කලින් සඳහන් කරා වගේ හේතු වෙන්නේ. ඊට අමතරව ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට ඉන්සුලින් නිෂ්පාදනය නොවීමත් හේතුවක් වෙන්න පුළුවන්. ඊට අමතරව අධික බර පවුලේ එන තත්ත්වය සහ අවුරුදු 30ට වඩා වැඩි ප්‍රෙග්නන්සි එකක් නම් ඒකත් හේතු වීමේ හැකියාවක් තියෙනවා. කියන වයසට ගිහිල්ලා ප්‍රෙග්නන්සි වෙනවා නම් ඒකත් හේතුවක් වෙන්න පුළුවන්.
හරි. මේකෙදිත් ප්‍රතිකාර විදිහට සමහර වෙලාවට මෙට්ෆෝමින් වගේ බෙහෙත් යන්න පුළුවන්, පෙති වගේ දේවල්. සමහරවිට ඉන්සියුලින් යන්න පුළුවන්. ඉතින් මේකෙදිත් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒතකොට ප්‍රෙග්නන්සි එකේ කොහොමද ව්‍යායාම කරන්න කියලා බලයි නෑ. ව්‍යායාම කියන්නේ මැෂින් එකේ ගිහිල්ලා දුවනවා කියන එක නෙමෙයි. ඒ අවශ්‍ය ක්‍රියාකාරකම් කිරීම ප්‍රමාණවත්. ඊට අමතරව බර පාලනය ඉතාමත්ම වැදගත් වෙනවා ආහාර පාලනයත් සමගම. හරි. ඔය තමා දියවැඩියාවල ප්‍රධාන වශයෙන් අපි දකින වර්ග ටික. ඊළඟට අපි කතා කරමු දියවැඩියාවේ ප්‍රධානව අපි දකින සංකූලතා ගැන. Complications of diabetes mellitus. ඒතර ඔයාලට මේ ඉමේජ් එකේ දැකි කිඩ්නි එක තියෙනවා, ෆුට්ස් තියෙනවා, ඊළඟට heart එක තියෙනවා, blood vessels තියෙනවා, eyes තියෙනවා, neurons එහෙම නැත්නම් ස්නායු සෛල තියෙනවා. ඉතින් මේ වගේ තැන් වලට තමයි ප්‍රධාන වශයෙන් මේ diabetic complications කියන ඒවා ඇති වෙන්නේ. දියවැඩියාව දිගු කාලීන තත්ති රෝගී තත්ත්ව දිගු කාලීන රෝගී තත්ත්වයක් කියන එක අපි දැන් මේ වෙනකොට කතා කරා. ඉතින් මේ හේතුවෙන් රුධිරයේ තියෙන සීනි මට්ටම අධික ලෙස දීර්ඝ කාලීනව වැඩිවීමත් එක්ක අපේ ඇඟේ තියෙන සෛල වලට ඊළඟට ඕගන්ස් වලට අවයව වලට ඊට අමතරව පද්ධති වලට හානි වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි අපි සංකූලතාව විදිහට හඳුන්වන්නේ, කොම්ප්ලිකේෂන්ස් විදිහට හඳුන්වන්නේ. මේ සංකූලතා ප්‍රධාන වශයෙන් අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි කෙටි කාලීන සංකූලතා, අනිත් එක දීර්ඝ කාලීන සංකූලතා. කෙටි කාලීන සංකූලතා ඇති වෙන්නේ බොහෝ විට අපි ඉන්සියුලින් ගන්න පේෂන්ට් කෙනෙක් නම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් රුධිරයේ සීනි මට්ටම අඩු වෙන්න පුළුවන්. අපිට ඩයබටිස් මෙලයිටස් අපි දියවැඩිය තත්ත්වයක් තියෙනවා. අපි ඉන්සියුලින් ගන්නවා. ඒ නිසා ඉන්සියුලින් අරගන්නකොට සමහර වෙලාවට රෝගියා කෑම පාලනයකුත් වැඩිපුර සිද්ධ කරනවා. එක්ක කන්නේ නැහැ. එහෙම නැත්නම් මදි වෙයි කියලා වැඩිපුර ඉන්සියුලින් ගන්නවා. එහෙම නැත්නම් අමතක වෙලා ඉන්සියුලින් දෙපාරක් ගන්නවා. මෙන්න මේ වගේ තත්ත්වات එක්ක අපේ රුධිරයේ සීනි මට්ටම අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධික ලෙස ව්‍යායාම සිද්ධ කරනවා අපේ සීනි පාලනයට අවශ්‍ය නිසා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා අවසානයේ රුධිරයේ සීනි මට්ටම අඩු වෙන්න පුළුවන්. සාමාන්‍ය තත්ත්වයට වඩා ගොඩක් අඩු වීම මේක ඊටාම අවදානම් තත්ත්වයක්. වහාම ඒ අවස්ථාවවලදී මොකද කරන්න ඕනේ? සීනි සහිත ආහාරයක් එහෙම නැත්නම් පානයක්, තේ එකක් සීනි දාලා එහෙම නැත්නම් සීනි පොඩ්ඩක් කන්න දෙන එක තමයි කළ යුතු වෙන්නේ. ඊළඟට කෙටි කාලීනව ඇති වෙන සංකූලතාවයක් විදිහට මේක ඊ타මාත්ම ජීවිත අවදානම තියෙන තත්ත්වයක්. මේ තත්ත්වය ඇති වුණොත් අනිවාර්යෙන් රෝහලකට ගිහිල්ලා නවත්තන්න ඕනේ. මේකට අනිවාර්යෙන් ඊ타මාත්ම ඉමර්ජන්සි විදිහට ඇටෙන්ඩ් වෙන්න ඕනේ, ට්‍රීට්මන්ට් යන්න ඕනේ. මේකට අපි කියනවා ඩයබටික් කීටෝඇසිඩෝසිස් එහෙම නැත්නම් DKA දියවැඩියා කීටෝඇසිඩෝසිස් කියන තත්ත්වය. මේකෙදි ගොඩක් වෙලාවට පේෂන්ට්ගෙන් එන කම්ප්ලේන් එකක් තමයි පේෂන්ට් කියනවා මට ෆෘටි ස්මෙල් එකක්, පළතුරු සුවඳක් එනවා. ඒ වගේම යාට වමනය, ඔක්කාරය වගේ දේවල් එනවා. ඊට අමතරව හුස්ම ගැනීමේ වේගය වගේ දේවල් අධික විදිහට වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩක් කොම්ප්ලිකේෂන්ස් තියෙනවා. මේක ඉතාමත්ම අවදානම්, ජීවිත අවදානමක් තියෙනවා. මේ වෙලාවට ඉක්මනටම රෝහලට ගෙනියාම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඊට අමතරව සංකූලතා ගැන කතා කරද්දී අපි කෙටි කාලීන සංකූලතා වලට අමතරව දීර්ඝ කාලීන සංකූලතා ගැන කතා කිරීමක් සිද්ධ කරමු. දීර්ඝ කාලීන සංකූලතා තමයි long term complications විදිහට අපි හඳුන්වන්නේ. මේකෙන් මුලින්ම පටන් ගමු ඇහි. ඇස් වලින් අපි පටන් ගමු. ඇස් වල diabetic retinopathy කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඇස් සම්බන්ධ සංකූලතා මේකෙදි ඇහි තියෙන රුධිර නාල අවහිර වීමක් වෙන්න පුළුවන්. අවසානයේදී පෙනීම අඩු වෙලා සම්පූර්ණයෙන්ම අන්ධතාවයට යන්න පුළුවන්. මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඇස් පෙනීමේ නැති වෙන්න පුළුවන්. ඊළඟට අපිට එන්න පුළුවන් දීර්ඝ කාලීන සංකූලතා ගැන කතා කරද්දී වකුගඩු වල තියෙන සංකූලතා අපි කියනවා ඩයබටික් නෙෆ්‍රොපති. මේකෙදි වකුගඩු අකර්මණ්‍ය වීමක්ම සිද්ධ වෙන්න පුළුවන්. මේකෙදි වකුගඩු වල කුඩා නාලිකා හිර වෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා පෙරීම වල යම් යම් ගැටලු වෙන්න පුළුවන්. මුත්‍රාත් එක්ක ප්‍රෝටීන් පෙරෙන්න පුළුවන්. ඊට අමතරව අවස්ථාව අවසානයේදී මොකද කරන්නේ? වකුගඩු අකර්මණ්‍ය වෙලා ඩයලයිසිස් රුධිර කාන්දු පෙරණයකට යන්න වුණත් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට දීර්ඝ කාලීන සංකූලතා යටතේ ඩයබටික් නියුරෝපති දියවැඩියා ස්නායු රෝගී තත්ත්වය ඇති වෙනවා. ගොඩක් වෙලාවට මේකෙදි අත්වල කකුල්වල දැනීම නැති වෙනවා සහ වේදනාවක් ඇති වෙන්න පුළුවන්, දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. මේක ගොඩාක්ම අහිතකර තත්ත්වයක්. අවසානයේදී අපිට කිසිම දෙයක් දැනෙන්නේ නැතුව සංවේදනයක් නැති මිනිස්සෙක් තත්ත්වයටම
පත් වෙන්න පුළුවන්. මේකට හේතු වෙන්නේ අධි රුධිරේ තියෙන අධි සුගර් ප්‍රමාණය එහෙම නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය අපේ තියෙන ස්නායු සෛල වල තැම්පත් වෙලා ස්නායු සෛල වල අකර්මණ්‍ය කරනවා. යාගේ ෆන්ක්ෂන්ස් ටික යාගේ වැඩ කරන ප්‍රොසීඩියර් එක ඒ හරහා අපිට දැනීම නැති වෙන ස්නායු පද්ධතියේ සම්පූර්ණයෙන්ම ටික අකර්මණ්‍ය වෙලා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වීමේ හැකියාව උනත් තියෙනවා. ඊළඟට අපේ තියෙන ලොකුම කම්ප්ලිකේෂන් එකක් තමයි ඊ타ත්ම දරුණුයි හෘද රෝග. එහෙම නැත්නම් අපි කියනවා cardiovascular complications හෘද රෝග සහ හෘද වාහිනී සංකූලතා. මේකෙදි අපේ රුධිරයේ තියෙන රුධිර බ්ලඩ් ප්‍රෙෂර් එක අපි කියනවා අධිරුධිර පීඩන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරේ අපි රුධිරේ ගමන් කරන ආටරිස් එහෙම නැත්නම් රුධිර නාලවල බිත්ති තද වෙන්න පුළුවන්, ආඝාත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්, ඊට අමතරව අධික කොලෙස්ටරෝල් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඩයබටික් එක්ක. ඊළඟට අවසාන වශයෙන් අපේ හෘදය අකර්මණ්‍ය වෙන්න පුළුවන්, පැත්තක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා heart attack එකක් එන්න පුළුවන්. මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් ඩයබටික් නිසා ඇති වෙනවා. ඩයබටික් තියෙන කෙනෙක්ට අවසාන වශයෙන් හෘද රෝගයක් ඇතිවීමේ අවදානයම වැඩි. ඒ නිසා ඊ타ත්ම පරිස්සම් වෙන්න ඕනේ. රුධිර ග්ලූකෝස් මට්ටම අනිවාර්යෙන් පාලනය කරන්න ඕනේ. ඒ වගේම හෘද රෝග ඇතිවීම පුළුවන් තරම් අවම කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒකට හේතුව තෙල් සහිත ආහාර කැනීම, ඒ වගේ දේවල් ගොඩක් අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඩයබටික් පැත්තෙන් තියෙන රිස්ක් එක කොහොමත් වැඩි. අනිත් පැත්තෙන් උස් රිස්ක් එක වැඩි කරගත්තොත් අපිට ලොකු ප්‍රශ්න කොටකට මුහුණ දෙන්න වෙනවා ඊටාම ඉක්මනට. හරි. ඊළඟට ඔයාලා දන්න දෙයක් තමයි දියවැඩියා රෝගීන්ගේ කකුල් කපනවා, කකුල් වල සංවේදනය නැති වෙනවා, තුවාල ඇති වෙනවා. ඒක හොඳ වෙන්නේ නැහැ. මේකට අපි කියනවා diabetic foot problem. එහෙම නැත්නම් පාද සංකූලතා. මේකෙදි කකුලට එහෙම නැත්නම් අපේ රුධිර සපුවම ගොඩාක් මාඩු වෙන්න පුළුවන්, පාද ආසාදනය වෙන්න පුළුවන්, බැක්ටීරියල් වෙන්න පුළුවන්, වෛරල් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට බැක්ටීරියල් ආසාදනයක් වෙනවා. ඉතින් මේ හරහා ආසාදනය හොඳ වෙන්නේ නැහැ. ඔයාලා අහලා ඇති දියවැඩියා රෝගීන්ගේ කකුල් වල තුවාල ඇති වුනම හොඳ වෙන්නේ නැහැ. අවසානයේ මොකද්ද වෙන්නේ? කකුලම කපලා දාන්න වෙනවා. ඉතින් මේ වගේ තත්ත්ව තියෙනවා. මේවත් මේ දීර්ඝ කාලීන සංකූලතාවයක් තමයි අපි කතා කරන්නේ. අවසාන වශයෙන් අපි දීර්ඝ කාලීන සංකූලතා කීපයක්ම මෙතන දාලා තියෙනවා. ඒ තමයි සම සහ මුඛ ආශ්‍රිතව ඇති වෙන තත්ත්ව. ආසාදන එන්න පුළුවන්. ගොඩක් වෙලාවට බැක්ටීරියා, දිලීර වගේ ආසාදන එන්න පුළුවන්. ඊට අමතරව ලිංගික දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පිරිමින්ගේ කාන්තාවන්ගේ දෙගොල්ලෝගෙම පිරිමින්ගේ සිස්නේ සෘජු වීමේ දුර්වලතා, ඒ වගේම කාන්තාවන්ගේ යම් දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඒ කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ වියලි සහිත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ හරහා අවසානයේදී අපි බලාපොරොත්තු වෙන ප්‍රෙග්නන්සි තත්ත්වය වුණත් නැතිවීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව තුවාලයක් ඇති වුණොත් ඒවා හොඳ වෙන්නේ නැහැ. අපේ ප්‍රතිශක්තිකරණයේ පද්ධතිය ඊටමත් දුර්වලයි. ඒ නිසා අපිට තුවාලයක් ඇති වුණොත් ඒක සුව වීම පවා ඊටමත් අඩුයි. ඩයබටික් පේෂන්ට් කෙනෙක්ගේ තුවාලයක් ඇති වුණොත් ඒ ගොඩාක් වෙලාවට ඒ තුවාලේ හොඳ වෙන්න කාලයක් ගත වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක තමයි දියවැඩියා රෝගේ ජීවත් වෙන්නේ. ඉතින් දියවැඩියාවෙන් තොරව ඉන්නවා නම් ඇත්තටම හරි පහසුයි. දියවැඩියාවත් එක්ක ඉන්නකොට අනිවාර්යයෙන් ප්‍රතිකාර වලට යන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ජීවිතේ ඊටාත්ම අවාසනාවන්ත තත්වයකටපත් වෙනවා ඊටාම ඉක්මනින්. හරි. අපිට දියවැඩියාවේ සංකූලතාව වළක්වන්න පුළුවන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරලා, රුධිර පීඩනයේ කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කරලා, සෞඛ්‍යමත් ආහාර නිතර ව්‍යායාම සිද්ධ කරලා ආහාර ගන්නවා සෞඛ්‍යමත් විදියට. ඊට අමතරව නිරන්තරයෙන් පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ. රුධිර පීඩනය, රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම, සීනි මට්ටම, ඊළඟට ඇස්, ඊළඟ කකුල්, මේ වගේ දේවල් පරීක්ෂා කරන්න ඕනේ. ඒ වකුගඩු වගේ දේවල් පරීක්ෂා කරන්න ඕනේ. එතකොට තමයි අපිට මොන හරි ගැටලුවක් එනවා නම් අපිට ඒක ඉතාම ඉක්මනට අඳුර ගන්න පුළුවන්. අඳුරගත්තොත් අපිට ප්‍රතිකාර ක්‍රම තියෙනවා. විවිධ වර්ගයේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. බෙහෙත් වර්ග ඕන තරම් තියෙනවා. අපිට අර තත්ත්වය අවදානමක් එක්ක ඉස්සරහට යනවට වඩා අපිට අවදානම අඩු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. එතකොට එන ගැටලු ප්‍රමාණය 100ක් එනවා නම් ඒක 5කට 10කට වගේ අඩු කරන්න පුළුවන්. කියන්නේ ගැටලු නෑ නෙමෙයි. ගැටලු අඩු කරගන්න පුළුවන්. ඉතින් අපිට දියවැඩියාව තියෙනවා කියන එක ගැටලුවක් තමයි. හැබැයි දියවැඩියාවත් එක්ක එන ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා. ඒ කෝටියෙන් ඉතාමත්ම ලොකු ප්‍රමාණයක් අඩු කරගෙන අපිට ජීවිතේ සාමාන්‍ය විදිහට ගත කරන්න පුළුවන්. මේ දියවැඩියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් එක්ක ඔයාලා මේ දේවල් කරනවා නම් අපි ප්‍රතිකාර කිරීම ගැන ඊළඟ සෙෂන් එකේදී කතා කරමු. එතකොට ඔයාලට තවත් අවධානයක් ගන්න පුළුවන් මේ ප්‍රතිකාර කිරීම ඔයාලා දැනට පාවිච්චි කරන විදිය හොඳයිද, මේක වෙනස් වෙන්න ඕනේද, මම වැරදිද, මම හරිද වගේ දේවල් අපි ඊළඟ ලෙක්චර් එකේදී ඒක කතා කරමු. දැන් අපි යමු දියවැඩියා රෝගයේ විනිශ්චය එහෙම නැත්නම් ඩයග්නොසිස් ගැන පොඩි
අවබෝධයක් ලබා ගන්න. මේ වෙලාව ඇතුළත පොඩි අවබෝධයක් ගමු. එතනින් එහාට අවශ්‍ය නම් තව ස්ටඩි කරමු. හරි. එතකොට දියවැඩියා රෝගය විනිශ්චය කරන්න ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන භාවිතා කරන්න පුළුවන් සහ භාවිතා කරන විනිශ්චය එහෙම නැත්නම් ඩයග්නොසිස් ප්‍රොසීඩියර්ස් කීපයක් මම ඔයාලට මේ වෙලාවේ හඳුන්වා දෙන්නම්. එතකොට පළවෙනි එක තමයි අපි කවුරුත් දන්න fasting blood sugar එහෙම නැත්නම් FBS. මේකට අපි ආහාර නොගත් රුධිර සීනි පරීක්ෂාව කියලා කියනවා. ඉතින් ඒක එච්චර පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් මේ කොමන්ලි පාවිච්චි වෙන වචනේ තමයි fasting blood sugar test එක. මේකෙදි අපි හැමෝම දන්න දෙයක් අපි කෑම කාලා පැය 8ක් පැය 10ක් වගේ අතර පැය 10 තමයි සාමාන්‍ය ක්‍රමය. පැය 10ක් ආහාර අරගෙන අපි ෆාස්ටිං ඉන්නවා. ඊට පස්සේ පැය 10කින් බ්ලඩ් ෂුගර් ලෙවල් එක පරීක්ෂා කිරීමක් සමා මේකෙදි සිද්ධ කරන්නේ. ඉතින් මේ ෂුගර් ලෙවල් එක මම දැන් මෙතන වැලියුස් දාලා තියෙනවා. ෆාස්ටිං බ්ලඩ් ෂුගර් නෝමල් නම් 80යි 100යි අතර. ප්‍රී ඩයබටික් කියනවා 101යි 125යි අතර. ඩයබටික් කියනවා 125ට වඩා වැඩි. හරිද? එතකොට මේ තමයි සාමාන්‍යයෙන් ඩයබටික් පේෂන්ට් කෙනෙක්ගේ අඳුරා ගැනීමට කරන සරලම පරීක්ෂාව. මේක අපි කියනවා ෆාස්ටිං බ්ලඩ් ෂුගර්. ඔයාලට ග්ලූකෝමීටර් එකක් තියෙනවා නම් ගෙදර ගිහිල්ලා මේක කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපිට පුළුවන් මාස 3ක සාමාන්‍ය ග්ලූකෝස් මට්ටම එකපාර බලා ගන්න. ෆාස්ටිං එකෙන් අපි බලන්නේ ඒ වෙලාවේ තියෙන තත්ත්වෙනේ. අපිට පුළුවන් මාස 3ක අපේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම කොහොමද හැසිරුනේ. මේ වගේ එක රිසල්ට් එකකින් මාස 3කම අගය කියන්න පුළුවන්. මේකට අපි කියනවා HbA1c පරීක්ෂාව කියලා. HbA1c පරීක්ෂාව මේකෙදි අපිට වැලියු එකක් එනවා. වැලියු එකෙන් කියන්න පුළුවන් කොහොමද කියලා. සාමාන්‍යයෙන් 5.7ට වඩා percentage එකක් එන්නේ 5.7යි නම් හෝ ඊට වඩා අඩුයි නම් අපි කියනවා යා normal. 5.7යි 6.4යි අතර නම් අපි කියනවා යාට pre diabetic. ඊළඟට diabetic එන්න තියෙන chance එක වැඩි. 6.5ට වඩා වැඩි නම් අපි කියනවා යා diabetic patient කෙනෙක් කියලා. හරිද? ඔක තමයි HbA1c පරීක්ෂාවේදී එන රිසල්ට් එක වෙන්නේ. හරි. ඊට අමතරව තව ටෙස්ට් එකක් මෙතනදී මම ඔයාලට හඳුන්වා දෙන ඒ තමයි oral glucose tolerance test. මේකට සාමාන්‍යයෙන් කියන්නේ ගොඩක් වෙලාවට OGTT test එක කියලා. මේකෙදි කරන්නේ පැය 8ක් හෝ පැය 10ක් සාමාන්‍ය පැය 8ක් 10ක් fasting ඉන්නවා. fasting ඉඳලා ඔයා යනවා blood sugar test කරන්න. test කරාට පස්සේ ඔයාට දෙනවා glucose සාමාන්‍යයෙන් ග්‍රෑම් 75ක් දී කරලා දෙනවා. ඒක බීලා පැය 2කින් ආපහු ටෙස්ට් කරන එක තමයි කරන්නේ. මේකෙදිත් රිසල්ට් එකක් එනවා. සාමාන්‍යයෙන් normal නම් 140ට වඩා අඩු වෙන්න ඕනේ පැය 2කින් බැලුවට පස්සේ. pre diabetic කියන්නේ 200 140 අතර. 200ට වඩා වැඩි නම් අපි කියනවා diabetic කියලා. ඉතින් ওই තමයි ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන ටෙස්ට්. මම මෙතනදී තුනම එකට දැම්මා. HbA1c, fasting සහ glucose oral glucose tolerance test. මේ තුනෙන් අපිට සරලවම බලා ගන්න පුළුවන් ඔයා ඩයබටික් පේෂන්ට් කෙනෙක්ද මම ඩයබටික් පේෂන්ට් කෙනෙක්ද සහ ඔයා ඩයබටික් නොවුනත් ඔයාට ඩයබටික් නැහැ හැබැයි මගේ රුධිරයේ සීනි මට්ටම කොහොමද මේ මාස 3ේදී මගේ රුධිරයේ සීනි මට්ටම ඇවරේජ් කොහොමද තිබ්බේ ඒ වගේ දේවල් බලන්න පුළුවන් නම් මේවා කරගන්න. ඇත්තටම හොඳයි. ඔයාගේ වයසත් එක්ක මේ තියෙන පරිසර තත්ත්වයක් එක්ක අපේ තියෙන සමහර පුරුදුත් එක්ක මේ වගේ ටෙස්ට් කරන එක ඉතාමත්ම වැදගත්. අපි දැනගන්න ඕනේ අපි මොන තැනද ඉන්නේ කියන එක. එහෙම දැන ගැනීම ගොඩාක් වටිනවා. එහෙම නැත්තම් වෙන්නේ අවසානයේදී කොම්ප්ලිකේෂන්ස් එනකන් අපි දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට අපිට පාලනය කරගන්න තිබ්බ අවස්ථා නැති වෙලා දැන් තියෙන්නේ ලොකු ප්‍රශ්න විසඳන්න. ඉතින් ඒ தත්වෙට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ தත්ත්වේ පාලනය කරගෙන ගියොත්. දියවැඩියාව හඳුනා ගන්න තියෙන ලේසිම විදිය තමයි රුධිර සීනි පරීක්ෂාව. මම ඒක දැන් පැහැදිලි කරා. පරීක්ෂාව කලින් කළොත් පසුව ඇතිවෙන දියවැඩියාවේ සංකූලතා වළක්වා ගන්න පුළුවන්. මේක හොඳට මතක තියාගන්න. ඔයාට පුළුවන් හරි සරලයි රුධිර පරීක්ෂාවක් කරගන්න. ඒක fasting blood sugar එකක් වෙන්න පුළුවන්. ඒක HbA1c එකක් වෙන්න පුළුවන්. oral glucose tolerance test එකක් වෙන්න පුළුවන්. මේ තුنين එකක් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් fasting එකෙන් තමයි පටන් ගන්න. ඔයා මේවා කරගන්න. ඔයාට diabetic තියෙනවද කියලා බලන්න. ඔයාගේ family එක පොඩ්ඩක් observe කරන්න. ඔයාගේ හැසිරීම ගැන අධ්‍යයනය කරන්න. ඔයා කරලා බලන්න. ඔයාට ගැටලුවක් තියෙනවා නම් හඳුනා ගන්න. ගැටලුවක් නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා පරිස්සම් වෙන්න. ගැටලුවක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් අවශ්‍ය ප්‍රතිකාරවලට සහ ඔයාගේ ජීවන රටාව වෙනස් කරන්න සිද්ධ වෙයි. ඉතින් මේ දැනුවත් කිරීම රුධිරයේ ග්ලූකෝස් මට්ටමත් සමග එන දියවැඩියා තත්ත්වය ගැන. ඉතින් අපි අද දියවැඩියා සහ දියවැඩියා වර්ග ගැන
ඊට අමතරව දියවැඩියාවේ සංකූලතාව ගැන සහ දියවැඩියාව හඳුනා ගන්න ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතා නොකරත් යම් දැනුවත් වීමක් සිද්ධ වුණා. එතකොට අපේ දෙවන ලෙක්චර් එක තමයි අපි අද කරේ. ඊළඟ ලෙක්චර් එකේදී අපි ඔයාලට දියවැඩියාව සම්බන්ධයෙන් ඊළඟ දැනුවත් කිරීම වශයෙන් දියවැඩියාවට අදාළ ප්‍රතිකාර සම්බන්ධයෙන් ඒ ප්‍රතිකාර වලදී ප්‍රතිකාර ගන්න බෙහෙත් සම්බන්ධයෙන් ඒවා භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ඉන්සියුලින් සම්බන්ධයෙන් ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් එකක් පාවිච්චි කරන්නේ කොහොමද, ඉන්සියුලින් වර්ග මොනවද, ඉන්සියුලින් ගන්නේ කොහොමද, කෑමට පෙරද කෑමට පසුද, මොන වර්ගයේ විදිහට මේක අපඩා කරන්නේ කොහොමද, මේ වගේ ගොඩක් දේවල් අපි කතා කරමු. ඊළඟ ලෙක්චර් එකත් එක්ක අපි ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. මේ ලෙක්චර් එක අනිවාර්යෙන් බලන්න. එකපාරක් දෙපාරක් තුන් පාරක් බැලුවත් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් බොහොම ස්තුතියි. අපි ඊළඟ ලෙක්චර් එකේදී හම්බෙමු දියවැඩියාව සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. මම ඩොක්ටර් ඉසුරු විජේසිංහ.